සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මේ වෙනකොටත් දන්නවා අද අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අද අපි යන්නේ වැව්බැඳි රාජ්‍යයේ තියෙන වාරි ශිෂ්ටාචාරයේ අපූර්ව නිර්මාණයක් වෙන මින්නේරිය වැව බලන්න. ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් තමා මේ මින්නේරිය වැව හදලා තියෙන්නේ. මේ වැව වර්ග කිලෝමීටර් 18.9ක් පමණ වෙනවා. ඒ කියන්නේ මේ වැව සම්පූර්ණයෙන් පිරුණහම අක්කර 4560ක පමණ ප්‍රමාණයක් පුරා විහිදෙනවා. මහසෙන් රජතුමා විසින් හදපු වැව් අතරින් ප්‍රධානම වැව විදිහට මේ මින්නේරිය වැව සලකනවා. මෙතන පන්සලත් දේවාලයත් දෙකම තියෙනවා. මේ වගේ විශිෂ්ට නිර්මාණයක් කරපු මහසෙන් රජතුමා මින්නේරි දෙවියෝ විදිහට අදටත් මේ වැව බාරව සිටිනවා කියන විශ්වාසයෙන් මේ ප්‍රදේශයේ ජනතාව මෙතන පුද පූජා පවත්වනවා. ඉතින් මේ මින්නේරි දෙවියන්ගේ අඩවියට එන ඕනම කෙනෙක් මෙතෙන්ට පඳුරක් දාලා ආශිර්වාද ලබාගෙන යන්න නම් අමතක කරන්නේ නෑ. මහසෙන් රජතුමා විශාල වැව් නිර්මාණයේ ආරම්භකයා විදිහට මහා වංශයේ සඳහන් වෙනවා. ඒ වගේම විශාල වැව් 16ක් සහ ඇල මාර්ගයක් මේ මහසෙන් රජතුමාගේ නිර්මාණයන් අතර වෙනවා. මින්නේරිය ගොවි ජනපද සඳහා යල මහ දෙකටම ජලය සපයන්නේ මේ මින්නේරිය වැවෙන්. මින්නේරි වැවේ තියෙන පරණ සොරව්වක් තමා මේ ජයන්ති සොරව්ව. මේ සොරව්ව හරහා ගලා යන ජලයෙන් විශාල ප්‍රදේශ ප්‍රමාණයක් සාරවත් කරනවා. මින්නේරි වැව බලන්න යන ඔයාලා මේ කුඹුක්ගස් හෙවනේ තියෙන නාන තොටුපළකින් නාගන්න අමතක කරන්න එපා. ඉතින් මේ මින්නේරිය වැව බලලා අපි පොළොන්නරුව පැත්තට එනකොට අපිට ගමේ කෑම වේලක් කන්න හිතුණා. අපි එකට තෝරාගත්තේ ගිරිතලේ තියෙන වාන් දොර ගෙදර කියන රෙස්ටෝරන්ට් එක. මේ කෑම වේල ඇත්තටම ගොඩක් රසයි. බත් වර්ග 3ක්, නූඩල්ස්, ඒ වගේම වෑංජන 30කට වඩා ප්‍රමාණයක් තිබුණා. විශේෂයෙන්ම කියන්න ඕන මෙතන ඩෙසර්ට් ටේබල් එකක් වෙනම තිබුණා. මේ හැම දෙයකම රස බලන්න එක්කෙනෙකුට යන්නේ රුපියල් 1500ක් විතරයි. පොඩි බබාලට නම් මුදල් අය කළේ නෑ. මේ කෑම වේලේ රස බලලා අපි ආයෙත් අපේ නවාතැනට ආවා. ආයෙත් වීඩියෝවක් ගේන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.